යටසින් ලන බැල්මෙන් සුර විලසේ විසසින් දන මනමත් කර එකසේ ආසින් බැස රඟගත් රඟ කෙලෙසේ දිසිමෙන් විය විදුලිය සිය දහසේ යටසින් ලන බැල්මෙන් යටසින් කියන්නේ මොකද්ද? ආලදන සින්දුව net අගින් බලනවා කියලා. සමහර කෙල්ල බලන්න net අගින් බලන්නේ. සමහර කොල්ල පොන්දොස්තරලා වෙන්නේ. යටසින් බලන ඔයාගේ දිහා වටේ ඉන්න ජනතාවගේ දිහා මේ බලන්නේ දිව්‍යාංගනාව නටන ගම යටසින් බලන්න තේරුණා යටසින් ලන බැල්මෙන් සුර විලසී තේරුණා වෙසසින් ධනමන මත් කර එකසි වෙසසින් විශේෂයෙන් ධනමන මිනිසුන්ගේ සිත් මත් කර ගන්නවා අර බැල්ම දැක්කකම පුතේ ඕන පිරිමි කෙනෙක් ශකරු හරිද ධනමන මත් කර එකසි අහසින් බැස රඟගත් රඟ කෙලෙසි අහසින් බැහැර එයාලා නටපු ආකාරය රංගනයේ යෙදුන ආකාරය කියන්න ගියොත් පුතේ කියන්න වචන නැහැ අන්තිම උපමාව දිසිමෙන් විය විදුලිය සිය දහසි විදුලිය සිය දහස් ගණනක් ආයපු වගේ පුතා මේ දිව්‍යාංගනාවගේ නර්තනය සියලු ජනයාගේ දනන්ගේ හරිද ඇස් දෙක දිහා බලපු බැල්මෙන් හරිද ධනමන මත් කර එකසි සියලු දෙනාගේ මනස මත් වෙලා ගියා තේරුණාද කට මෙතන තිබිච්ච කට ධනිස්ස ගාවට ඇරුණා හරිද මත් වුණා හරියට නිකන් විදුලිය 10000 ගාණක් එක සැරේ පායපු වගේ යටසින් ලන බැල්මෙන් සුර විලසේ විසසින් ධන මනමත් කර එකසේ ආසින් බැස රඟගත් රඟ කෙලෙසේ දිසිමෙන් විය විදුලිය සිය දහසේ යටසින් ලන බැල්මෙන් යටසින් කියන්නේ මොකද්ද? ආලදන සින්දුව net අගින් බලනවා කියලා. සමහර කෙල්ල බලන්නේ net අගින් බලන්නේ. සමහර කොල්ල පොන්දොස්තරලා වෙන්නේ. යටසින් බලන ඔයාගේ දිහා වටේ ඉන්න ජනතාවගේ දිහා මේ බලන්නේ දිව්‍යාංගනාව නටන ගම යටසින් බලන්න තේරුණා යටසින් ලන බැල්මෙන් සුර විලසී තේරුණා වෙසසින් ධනමන මත් කර එකසි වෙසසින් විශේෂයෙන් ධනමන මිනිසුන්ගේ සිත් මත් කර ගන්නවා අර බැල්ම දැක්කකම පුතේ ඕන පිරිමි කෙනෙක් ශකරු හරිද ධනමන මත් කර එකසි අහසින් බැස රඟගත් රඟ කෙලෙසි